සාමාජිකයන්ගේ අවධානය පිණිසයි දිලිඳු ජනසහන යෝජනා ක්‍රමයේ යටතේ ක්‍රියාත්මක කරනු ලබන සුහද සේවා ජනසංවර්ධන සමිතියේ කාර්යභාරය සහ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සහ පහුගිය කාල පරිච්ඡේදයේ සම්බන්ධයෙන්ද ඒ වගේම ඇති වී තිබෙන ගැටලු සහගත තැන් අවබෝධ කර ගැනීම වෙනුවෙන්ද ඒ වගේම සමාජිකයන්ගේ පහුගිය කාලේ සහ දැන් වර්තමාන කාලේ සිදු වෙලා තියෙන සිදුවීම් සහ වැඩකටයුතු සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් තමයි තමුන්නාන්සේලාට මේ කතිකාව කරන්නේ. එතකොට තමුන්නාන්සේලා දන්නවා අපි මේ වැඩසටහන ආරම්භ කෙරුවේ පොත් බෙදා දීමේ වැඩසටහනක් හැටියට 2007. සමිතියක් හැටියට මේ වැඩපිළිවෙල ආරම්භ කෙරුවේ 2024 පෙබරවාරි මාසේ. එතකොට 2025 පෙබරවාරි මාසේ අපි සමිතියට සමාජිකයන් ලියාපදිංචි කරගත්තා. ඒ ලියාපදිංචි කරගත් සියලුම දෙනාගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ සියලුම දෙනාට CR පොත් කට්ටල බෙදලා දුන්නා. කෝටි 3ක් විතර වියදම් කරලා සියලුම දරුවන්ට 2024 අවුරුද්ද පුරාම ඉගෙන ගන්න අවශ්‍ය කරන CR පොත් කට්ටලේ ලබා දුන්නා. ඊට පස්සේ අපි ආයේ නැවත 2025 වර්ෂයේ ඉගෙන ගන්න 2024 අවුරුද්දේම දෙසැම්බර් මාසේ පොත් බෙදා දීම කරා. ඒ සියලුම දරුවන්ට. එතකොට මේ සමිතිය ආරම්භ කෙරුවෙම පෙබරවාරි වල 2024 පෙබරවාරි වල සමාජික පවුල සියලුම දරුවන්ට පොත් බෙදා දීම පොත් කට්ටල බෙදා දීම කරමින් තමයි සමිතිය ආරම්භ කෙරුවේ. ඒ කියන්නේ සමාජිකයන්ට යමක් ප්‍රයෝජනවත් යමක්. තමුන්නාන්සේලාගේ දරුවන්ට අවුරුද්දටම ඉගෙන ගන්න CR පොත් කට්ටලේ ලැබෙනවා කියන ලොකු දෙයක්. එතකොට ඒක දීගනම තමයි අපි මේ සමිතිය පටන් ගත්තේ. මුලින් මොනවත් නොදී මේ වැඩ පිළිවෙලක් ගෙනාවේ නැහැ. ඊළඟට අපි 2024 පෙබරවාරි පොත් බෙදා දීමෙන් පස්සේ කුලියාපිටිය කොට්ටාසේ බටහිර නැගෙනහිර පඬුවස් නුවර කොට්ටාසේ බටහිර නැගෙනහිර බිංගිරිය පන්නල කොට්ටාසේ උඩුබද්දාව කොට්ටාසේ මහවැව කොට්ටාසේ මාදම්පේ කොට්ටාසේ ඊළඟට නාත්තණ්ඩිය වෙන්නප්පුව දංකොටුව මෙන්න මේ කොට්ටාසවල අපි ලියාපදිංචි කරපු පවුල් වලට බඩුමලු ලබා දුන්නා. එතකොට මේ බඩුමලු එකක් නෙමෙයි. එතකොට අපි පන්නල කොට්ටාසේ ගත්තාම ඔය කඳානේ ගෙදර නැදලගමුව එතකොට ඇලබඩගම යක්විල යායමුල්ල කොරලම්පොත්ත වේල්පල්ල වගුරුවෙල උතුරාවල නාබිරිත්තන් කඩවර පන්නරේ අධික බඩුමලු ප්‍රමාණයක් මම බෙදලා තියෙනවා. පන්නල කොට්ටාසේ මූලික කරගෙන. ඒ වගේම උඩුබද්දාව කොට්ටාසේ පවුල් 2500කට 4-5 සැරයක් බඩු දුන්නා. එතකොට ওই පන්නල කොට්ටාසේ බඩුමලු 9 ගත්තු කෙනා ඉන්න මාස 9ක් බඩු ගත්තු අය. නාත්තණ්ඩිය කොට්ටාසේ බඩුමලු 9 දක්වා ගත්තු සමාජික පවුල් ඉන්නවා. එතකොට 2024 බඩුමලු 9 දක්වා බෙදුවා. ඒ වෙලාවේ ලියාපදිංචි වෙච්ච පවුල් වලට. සියලුම දෙනාට. ඒ පොත් බෙදා දීන් දෙපාරට අමතරව. ඊළඟට අපි වෙන්නප්පුව කොට්ටාසේ ගත්තාම ප්‍රමිලා සහ ජීවනී දෙන්න මූලික කරගෙන ප්‍රමිලා ගෙදරට ගණන් කරන්න බැරි තරම් බඩුමලු ගිහින් බෙදුවා වාහන වලින් ගිහින් බෑවා. මං හිතනවා බඩුමලු 2000කට වැඩි ප්‍රමාණයක් 3000ක් විතර කිට්ටු වෙන්න ප්‍රමිලා ගෙදරදී ඔය අවට සමාජික පවුල් වලට රුපියල් 5000 බඩු බෙදා දීම් කරා. ඒ ප්‍රදේශයේ අපි කඩ්නේරිය ඒ වගේම ලුණුවිල ගම්මානේ
නයින මඩම ඒ හරි තවත් ගම්මානයක් තිබුණා. මේ ඔක්කොම අපි එකතු කරලා තමයි මේ බෙදා දීම කරේ. ඊළඟට අපි පන්නල කොට්ටාසය ගත්තාම ඒත් ඒ වගේ. ඊළඟට පඬුවස් නුවර කොට්ටාසය. පඬුවස් නුවර කොට්ටාසය ගත්තාම අපි මේ දුම්කන්නාවේ කාර්යාලයෙන් බඩු බෙදා දෙනවට අමතරව ග්‍රාමීය වශයෙන් අපි ගිහිල්ලා බඩු මලු බෙදා දීම් කරා. මූලිකව අපි ගත්තාම වෙන්නප්පු මේ පඬුවස් නුවර කොට්ටාසේ විශාඛය ගෙදර ගොන්නව විශාඛය ගෙදර අධික බඩුමලු ප්‍රමාණයක් බඩුමලු 1000කට එහා ඒ ගෙදරට දවස්පතා ගිහිල්ලා බෙදුවා. ඒ ප්‍රදේශයේ කොස්දෙනිය මොරගනේ ඔය ප්‍රදේශවල ඉන්න මගුලාගම ප්‍රදේශයේ ඉන්න සමාජික පවුල් වලට. ඊළඟ නිසංසලාය ගෙදර අංගමුවේ අධික බඩුමලු ප්‍රමාණයක් කීප විටක්ම දුම්කන්නාය කාර්යාලයෙන් ඇව වාහනවල ඒ ගෙදර බෙදුවා. ඊළඟ මගුලාගම ඩිලානිලගේ ඊළඟට දේදුණු මහත්මියගේ නිවසේ බඩුමලු 400කට වැඩිය බෙදුවා. මං හිතනවා 900ක් විතර කිට්ටු වෙන බෙදලා තියෙනවා. ඒ ගෙදර ඒ කඹුරපොළ ග්‍රාම සේවා සමයේ ඉන්න සමාජික පවුල් වලට පමණක්. ඒතර ග්‍රාමීය වශයෙන් අපි එහෙම බඩු බෙදා දීම් කරලා තියෙනවා. ඊළඟට දුම්කන්නාව නාත්තණ්ඩිය කොට්ටාසේ ගත්තාම නාත්තණ්ඩිය කොට්ටාසේ ග්‍රාම සේවා මානිංගල 505 ඒ ග්‍රාම සේවා වසමේ මේ දුම්කන්නාවේ කාර්යාලයේ තියෙන වසමේ පවුල් 1000 ගාණක් ඉන්නේ ඔක්කොම ගමේ පදිංචි. ඒතකොට මේ වසමේ පවුල් 900ක් දක්වා කිසිම කූපන් එකක් දෙන්නේ නැතුව රුපියලක්වත් අය කරන්නේ නැතුව ඒ පවුල් 900ක් කිට්ටු වෙන ප්‍රමාණයකට මාස 5ක් බඩු දුන්නා. බඩු මලු බෙදුවා. මාසෙකට ලක්ෂ 40 ගානේ. මේ ග්‍රාම සේවා වසමට විතරක්. ඒතකොට මෙතෙක් මේ ග්‍රාම සේවා වසම හිටව ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්වත් බඩු මලු 10ක් 15ක්වත් බෙදලා නැහැ. මම බඩු මලු 900 ගානේ 5 සැරයක් බෙදුවා. ඒත් ගමේ ගරුත්වයක් නැහැ. කරන වැඩේ සම්බන්ධයෙන් කිසිම ගරුත්වයක් නැහැ. මට කිසිම ගරුත්වයක් අවශ්‍යත් නැහැ. මේ වැඩේ සම්බන්ධයෙන් කඩාකප්පල් කීව නතර කෙරුවොත්. ඊළඟට අපි මහායෝ කොට්ටාසේ ඒත් දුම්කන්නාය කාර්යාලයට ගෙනල්ලා පවුල් 600ක් 700කට බඩු බෙදා දීම කරා. මේ වගේ ඔය ග්‍රාමීය වශයෙන් කරගෙන ගියේවුවා. ඊට අමතරව අපි වෙළඳසැල් ආශ්‍රිතව අපි ගත්තොත් දුනකදෙනිය විවෘත කරපු වෙළඳසැල් හරහා උඩුබද්දාව කොට්ටාසේ විතර පවුල් 2500කට බඩු මලු දුන්නා දෙපාරක්. එතකොට ඔක්කොම 4 පාරක් දීලා තියෙනවා උඩුබද්දාව කොට්ටාසේ. ඊළඟ උඩුබද්දාව කොට්ටාසේ බුන්න හැපොළ ග්‍රාම සේවා වසමට බඩුමල් 500කට වැඩිය 600ක් විතර ඒ ග්‍රාම සේවා වසමට ගිහිල්ලා බඩු බෙදලා තියෙනවා. ඊළඟට කෝල්වැව, දුම්මල සූරිය, මෝලෙවත්ත, රත්නගිරිය ඔය ප්‍රදේශවල පවුල් 1800කට වැඩිය ඔය දුනකදෙනිය වෙළඳසැලෙන් බඩුමලු බෙදලා දීලා තියෙනවා. ඒ ඔක්කොම අස්සන් ලේඛන තියෙනවා. ඊළඟට පන්නල කොට්ටාසේ යක්විලින් මෙහා ඔය මං කියවා ඉස්සර ගම්වල නම් ටික ඒ සියලුම සමිස් සමාජිකයන් දිනපතා ගෙනල්ලා ඔය වෙළඳසැලෙන් බඩුමලු දුන්නා. නැදලගමුව, වේල්පල්ල, උඩවැල, බඩමුන්නේ ගෙදර, කොරලම්පොත්ත, වේල්පල්ල, වගුරුවෙල, ජයගම, උතුරාවල, නාබරිතන් කඩවර, පන්නරේ. මෙන්න මේ ප්‍රදේශවල අය ගෙනල්ලා ඔය වෙළඳසැලෙන් බඩු දුන්නා බඩුමලු. දෙපාරක් ගෙනලා දුන්නා. ඊළඟට අපි නාත්තණ්ඩියේ මධ්‍යස්ථානය විවෘත කරා.
නාත්තණ්ඩියේ මධ්‍යස්ථානය විවෘත කරලා මාසයක් තිස්සේ දවස් පතා බඩු බෙදුවා ඉරිදා නැතුව. ඒ නාත්තණ්ඩියේ කොට්ටාසේ කොට්රාමුල්ලේ මුළු ගම්මානයටම එතකොට නාත්තණ්ඩියේ කොට්ටාසෙට මහායෝ කොට්ටාසේ සමාජිකයන්ට මේ අවට ඒ කොට්ටාස දෙක අවට ඉන්න සමාජිකයන්ට බඩු බෙදානින් කරා දිනපතා. දවසකට බඩු මල් මං හිතනවා 100ක් විතර දවසකට බෙදුවා. මාසයක් තිස්සේ එතන බඩු බෙදා දීම කරා. ඊළඟට වෙන්නප්පුවේ ලුණු වීල වත්තට ආසන්නව වෙළඳසැලක් කරලා දුන්නා. ඒකේ සතියයි බඩු බෙදන්න හම්බුනේ දවස් 5ක් බෙදුවා. ඒ ග්‍රාමීය වශයෙන් ප්‍රමිලය ගෙදර බඩු මාළු බෙදා දීමට අමතරව. ඒක ඒ ප්‍රදේශයේ යම් පවුල් කීපයක් ඒ කඩහිමිකාරයට බලපෑම් කිරීම නිසා ඒක නවත්තන්න වුණා. එතකොට මේ ග්‍රාමීය වශයෙන් සහ දුම්කන්නාවේ කාර්යාලීය වශයෙන් 2024 පෙබරවාරි මාසයේ ඉඳලා ලියාපදිංචි වුණු පවුල් වලට බඩු බෙදා දෙන්න කරපු ආකාරය තමයි මම මේ දැනුවත් කරුවේ. ඊට අමතරව 2025 මේ මං කියපු කොට්ටාස මොනවාද? පඬුවස් නුවර, නැගෙනහිර බටහිර, කුලියාපිටිය නැගෙනහිර බටහිර, උඩුපද්දාව, බිංගිරිය, පන්නල, මාදම්පේ, දංකොටුව, ඊට පස්සේ වෙන්නප්පුව, නාත්තණ්ඩිය මහවැව. මේ සියලුම කොට්ටාසවල එක කොට්ටාසයකට එක දිනය බැගින් දාලා මේ දුම්කන්නාවේ කාර්යාලයට ගෙනල්ලා කොට්ටාස මට්ටමින් ගෙන්නලා බඩු මළු දුන්නා. එක කොට්ටාසයට කුලියාපිටිය බටහිර කොට්ටාසයට විතරක් පවුල් 1800කට එකම දවසේ බඩු මළු බෙදුවා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න දවසකට බඩු මළු 1800ක් හදන එක කොච්චර අමාරු දෙයක්ද කියලා. ඔය මේකේ වැඩ කරපු සමන්ලා ඒ අය ඔක්කොම දන්නවා මේකේ වැඩ කරපු දැන් අයින් වෙලා ඉන්න අය කොච්චර අමාරුවෙන්ද මේ වැඩ කටයුතු කරේ කියලා. එතකොට මහවැව කොට්ටාසේ තව දවසක පවුල් 600කට බඩු මළු දුන්නා. නාත්තණ්ඩිය කොට්ටාසේ පවුල් 1200කට දුන්නා. උඩුපද්දාව කොට්ටාසේ පවුල් 2100කට දුන්නා. පඬුවස් නුවර මේ සියලුම පන්නල කොට්ටාසේ දවසකට කොට්ටාස බඩු බෙදා දීම කාර්යාලය කරනකොට ගම වටේටම පෝලිම හැදිලා තිබුණා මහා පාරේ ඉඳලා. එතකොට මේ මිනිස්සු මේ පෝලිං හැදිලා මෙතන ගම වටේ පෝලිං හැදලා තිබුණේ මම කඩදාසි කාඩ්බෝඩ් බෙදලා නෙමෙයි. දැන් මට කියනවා මේ වැඩ බැරි ටාසන්ලු කාඩ්බෝඩ් කොළ බෙදන මිනිහෙක්ලු. මේවා තමයි කියන්නේ. ඒතකොට මම මේ බෙදලා තියෙන ගල් වැලිද මිනිස්සුන්ට. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ මම දැන් ගණන් හදලා තියෙනවා. තමුන්නාන්සේලාට මම කියන්නේ 2024 පෙබරවාරි වලින් පටන් අරගෙන දැනට අවුරුදු 1කමාරයි මේ සමිතිය පටන් අරන්. අවුරුදු 1කමාර ඇතුළත බඩු මළු 75000ක් බෙදලා තියෙනවා සමිතියේ සමාජිකයන්ට. සමිති සමාජිකයෝ ඉන්නේ 6000. එතකොට හිතන්න මේ 75000 කාටද බෙදුවේ කියලා. මෙච්චර බඩු මළු ප්‍රමාණයක් මේ වයඹ කුරුණෑගල පුත්තලන් දිස්ත්‍රික්ක දෙකේ මේ කොට්ටාස 6-7 තුල කිසිම മന്ത്രി කෙනෙක්වත් රජයෙන්වත් මෙච්චර බෙදා දීමක් කරලා නැහැ. මෙච්චර වැඩක් කරපු මිනිහෙකුට කියනවා කිසිම දෙයක් නොකරපු මිනිහෙක් හැටියට දැන් කතා කරන්නේ අර්ථකථනය කරන්නේ. මේකේ වැඩ කරලා අයින් වෙච්ච අයයි මේක ඇතුළෙම ඉන්න සමාජිකයෝයි. ඊළඟට දැන් කල්පනා කරලා බලන්න පොත් බෙදා දීම සම්බන්ධයෙන් දැන් පෙබරවාරි වල 2024 පෙබරවාරි වල පොත් දුන්නා කෝටි 3ක. ඊට පස්සේ 2024 දෙසැම්බර් මාසේ පොත් දුන්නා. ඒත් කෝටි 3යි ගාණක්. ඊට පස්සේ 2025 පොත් බෙදා දීම කරා මේක හිටපු සියලුම සමිති සමාජිකයන්ට. කොහොමද පොත් බෙදා දුන්නේ? CR පොත් කට්ටල බෙදලා දුන්නේ අවුරුද්දට නැති වෙන්න කට්ටල දුන්නේ. ඔය ලංකාවේ ඉන්න දේශපාලනය කරන අය ඔය නැත්තම් මොන හරි මේ මාධ්‍ය ආයතන වල පුද්ගලයෝ ගම් වලට ඇවිල්ලා පොත 2-3 බෙදන විදිහට නෙමෙයි මම බෙදුවේ. මම බෙදුවේ තමුන්නාසලගේ දරුවන්ට අවුරුද්දටම ඇති වෙන්න මේ කුඹුග්ගහ මුල්ල මේ ප්‍රදේශවල මේ උඩුපද්දාව මේ ප්‍රදේශවල මේ කාර්යාලයට හැම දරුවෙක්ම ඉගෙන ගත්තේ මගේ පොත් මේ සමිතියෙන් අරගෙන. නමුත් මාව සත 5කට එක සතයකට මාව මායින් කරන්නේ. එතකොට මට ප්‍රජාවගේ ගරුත්වයක් අවශ්‍ය නැහැ. නමුත් මේ වැඩේ කඩාකප්පල් කරන්නයි කියන එකයි මං අහන්නේ තමුන්නාන්සලාගෙන්. මේ වගේ නිඳා කර
මේ වැඩේට අගෞරව කරන එක ගැනයි මම මේ කතිකා කරන්නේ. එතකොට 2025 දෙසැම්බර් මාසේ 6 වෙනිදා ඉඳලා මාස ඉවරණකම් දිනපතා මේ කාර්යාලයට දරුවෝ ගෙනාලා ඉවරලා පොත් බෙදා දීම් කරා. එක දවසකට ළමයි 900යි 1100යි 800යි. ඒ ගෙනලා කොට්ටාස මට්ටමින් ගෙනලා පොත් බෙදා දීම කරේ. මොකද අපිට 2024 අත්දැකීමක් තියෙනවා. ළමයි 6000ක් විතර මෙතනට ඇවිල්ලා ලොකු ප්‍රශ්නයක් වුණා මේ අධික තදබදයන් නිසා. අපි ඒ නිසා 2025 දෙසැම්බර් වල පොත් බෙදා දීම කරේ දිනපතා. ඒතකොට එදා කෝටි 4ක විතර පොත් බෙදුවා ඒ මාසේ. අන්තිම දවසේ ළමයි 3000කට පොත් දුන්නා. ඊට පස්සේ 2026 මාර්තු වල එන්න බැරි වෙච්ච අයට සහ අනිත් හිටපු අයට ළමයි 2000කට ආසන්න පිරිසකට පොත් බෙදා දුන්නා මේ අවුරුද්දේ මාර්තු වල. එතකොට පොත් බෙදා දීම් කරලා තියෙනවා 4 සැරයක්. මේ අවුරුදු එකහමාරක තුල කෝටි 10කට ආසන්න ප්‍රමාණයකට මේ සමිතියේම ඉන්න සමාජික පවුලෝ දරුවන්ට පොත් බෙදා දීම කරලා තියෙන ඉගෙන ගන්න. මම මේ වෙනකොට දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ග්‍රාමීය වශයෙන් බඩු බෙදා දීම්, කාර්යාලයේ වශයෙන් ලියාපදිංචි කෙරුවට පස්සේ බඩු බෙදා දීම්, ඊට පස්සේ වෙළඳසැල් හරහා බඩු බෙදා දීම්, ඊට පස්සේ කොට්ටාස මට්ටමින් කාර්යාලයට ගෙනල්ලා බඩු බෙදා දීම්. මේ අවුරුදු එකහමාරක් ඇතුළත මේ කොට්ටාසවල මෙච්චර ලොකු වැඩ කොටසක් කරලා තියෙද්දි දැන් තමුන්වහන්සේලා කතා කරන්නේ කිසිම දෙයක් කරපු නැති පුද්ගලයෙක් හැටියට. කාඩ්බෝඩ් බෙදන්නේ. වැඩ බැරි ටාසන්. දැන් මට වැඩ බැරි නම් වැඩ පුළුවන් කාටද? මං අහන්නේ ඒකයි. තමුන්ලගේ ගම් වල ඉන්නවද වැඩ පුළුවන් මිනිස්සු? මගේ දුම්කරනාවේ මේ පැත්තේ ඉන්නවද වැඩ පුළුවන් මිනිස්සු? රටේ මේ වගේ වැඩපිළිවෙලක් මේ වගේ බුද්ධිමත් වැඩපිළිවෙලක් කොහෙද දර්ශනයක් ගොඩනගලා තියෙන්නේ? මොන දේශපාලඥයෙක් කටින්ද තමන්ගේ දර්ශනය අනාගත සැලැස්ම ප්‍රජාව වෙනුවෙන් කරන දේ කියන්නේ? කවුද එහෙම ඉන්නේ? මම දේශපාලනයෙන් තොරව මේ රටේ ප්‍රජාවට වැඩපිළිවෙලක් හදන්නේ. ඒක මම කරලා දැන් පෙන්නලා තියෙනවා. අනිත් එක තමයි ආධාර සම්බන්ධයෙන්. ආධාර සම්බන්ධයෙන් ගත්තාම ජනවාරි මාසේ ලියාපදිංචි වෙලා මුලින් හිටපු අපි තෝරාගත්තු 49 දෙනෙකුට මං ආධාර ලබා දුන්නා. ඒතකොට මෙතන වැඩ කරන දෙන්නෙක් හිටියා. ඒගොල්ලෝ තමයි සල්ලි ගන්නේ. ඒගොල්ලෝ ගයිනකොට කිව්වා ඇඟ හිරිවැටෙනවා සර් මෙහෙම නිකම් මිනිස්සුන්ට මුදල් දෙනවද කියලා. ලක්ෂ 50, ලක්ෂ 30, 25, 5, 10 මෙහෙම දුන්නා මම මේකේ ආධාර. අපි මේ මිනිස්සු කරපු දේවල් මට කතා කරන්නේ මං කියන්නේ 40 දෙනෙකුට කෝටි 4ක් විතර ආධාර මුදල් බෙදුවා. මේ ඔක්කොම ඉස්සරහා දුන්නේ. කෑෂ් දුන්නේ. සල්ලි ගෙනලා දුන්නේ. මේ කාර්යාලයේ. එතකොට ආධාර මුදල් සම්බන්ධයෙන් උනත් මම කරලා පෙන්නලා තියෙනවා. දැන් මාව පොලිසිය ගෙනිච්චා. උසාවි ගෙනිච්චා. මගේ දරුවා පොලිසිය ගෙනිහිල්ලා උසාවි දැම්මා. දරුවට හානි කෙරුවා. දරුවෝ මානසික වැටෙව්වා. මේ වගේ නින්දිත විදිහට මේ කාර්යාලය ළඟ කෑකෝල් ගහ රණ්ඩු කෙරුවා. හරිද? මට කරන්න පුළුවන් නවනින්දා සේරම කෙරුවා. මොනවා කරලාද? මේ හැම දෙයකටම හේතුව තමන්ගේ ප්‍රශ්න වලට උත්තරයක් හොයාගෙන ආපු තැන ආපු පුද්ගලයා මේ සමාජිකයන්ට වටින්නේ නැහැ. මම දන්නවා මේ ලංකාවේ ජනාධිපතිවරු කීප දෙනෙක් හිටියා. මේ හැම ජනාධිපති කෙනෙක්ම මෛත්‍රී මහත්තයා ඇරෙන්න අනිත් හැම ජනාධිපති කෙනෙක්ම මේ රටේ ඉන්න ප්‍රජාවට මොකක් හරි වැඩ කොටසක් කරලා තියෙනවා.
එතකොට මේ වැඩ කරපු පුද්ගලයන්ව එවුන්ගේ තනතුරු වලින් අයින් වෙනකොටම මරන්න ඕන, පවුල් පිටින් විනාශ කරන්න ඕන, හිරේ දාන්න ඕන මේ තරම් නපුරු උඩඟු අහංකාර જાතියක්. අපි කොහොමද මේ රටේ જાතියක් හැරෙන්නේ නැගිටින්නේ? අපි මෙහෙම හැමදාම පල්ලහැට වැටලා තියෙන ඒ නිසා. කොච්චර මං අදහන ආගමේ හැටියට අපිට ජේසු කියලා තියෙන්නේ ඇල්ලතුරු කෝපයක් දුන්නත් ඒකේ විපාකේ නැති වෙන්නේ නැහැ කියලා. මං ඇල්ලතුරු කෝපයද දීලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම මේ සමාජිකයන්ට තේරුම් කරන්නේ අපි යහපත් වෙන්න ඕන, යහපත් මිනිස්සු වෙන්න ඕන. තෝරා බේර ගන්න ඕන තමන්ට උදව් කරන මිනිස්සයා කවුද, නැති මිනිස්සයා කවුද කියලා. සමාජයේ ඉන්න මිනිස්සු ඊර්ෂ්‍යයි, කුහකයි කැමති නැහැ. හරිද? ඒක මගේ සහෝදරයාගේ ඉඳලම තියෙනවා. ඒ හින්දා ඒව දිහා බලලා ඒ මිනිස්සුන්ගේ වචන අහලා මාව නැති නාස්ති කරන්න කටයුතු කිරීම වරදක් නෙමෙයිද? හරිද? ඒ නිසා මං තමුන්නාන්සේලාට කියන්නේ මම ඔය ලංකාවේ ඉතිහාසයේ තිබුණු සමූපාකාර ක්‍රමයේ මුද්දර ක්‍රමයට බහඬ ලබා දෙන වැඩපිළිවෙල මේ රටේ මං ගොඩනගනවා. ඒක මම නවත්තන්නේ නැහැ. දැනට මම තමුන්නාන්සේලාට පෙන්නලා තියෙන්නේ මේ බඩු බෙදා දෙන ක්‍රමය හඳුන්ලා දීලා තියෙන්නේ. තව මේ වැඩපිළිවෙල පටන් ගත්තේ නැහැ. ඒවා පරිපාලන කටයුතු හදලා අපි කරනවා. හරිද? ඊළඟට මේ එන ඔක්තෝබර් මාසේ 19 වෙනිදායින් පස්සේ මේ සියලු වැඩ කටයුතු ක්‍රියාත්මක වෙනවා. මොකද ඒවා සියලු දේ අපි හදලා තියෙන්නේ දැන්. දැන් මේ ආධාර ගන්න ඉන්න අය මෙතනට ආයේ මොනකටද? තමන්ගේ ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න. එතකොට මල් ළඟට ඇවිල්ලා හරිද? මල් ළඟට ඇවිල්ලා මේවා අහලා, මේවා දැකලා, මේවා අත්දැකලා, මේ සේරම දැකලා ඉද්දී දැන් මට පීඩනයක් ඇති කිරීම හරි නෑ. මොකද හේතුව ඕගොල්ලන්ගේ ජීවිතවල තිබුණු ප්‍රශ්න ඇති කරේ මම නෙමෙයි. මම කෙරුවේ ඒ වගේ ගැලවෙන්න බලාපොරොත්තුවක් ඇති කෙරුවා. හැබැයි මේක ප්‍රමාද වෙන්න හේතු උනේ මේ සමාජිකයන්ගෙන්ම හැසිරීම. මම ලොකු නීති ඕගොල්ලන්ට නොකියුවට මේක CIDෙන් පරීක්ෂණ කරා, බුද්ධ්‍යංශයෙන් පරීක්ෂණ කරා, විමර්ශනය කරා, ඒවා අධිකරණ වලට ගියා. මම ලොකු අපහසුතාවයන් වලට මේ ආධාර ලබා ගැනීමේ කටයුතු වලට මගේ පුද්ගලික මුදල් වියදම් කරා. මොකද කෙනෙක් මුදල් ආපහු ඉල්ලද්දි ඒ වගේ වන්ට මල්ලක මුදල් නැහැ. ඒකොල්ලෝ මට දෙන්න පොරොන්දු වෙලා තියෙන ආධාර මුදල. ඒක ගන්නම ඕන. එතකොට ඒක නොගත්තොත් මගේ පර්ස් එක යන්නේ. ඉතින් ඒ හින්දා මම ලොකු අපහසුතාවයකටපත් වෙනවා. මේ වගේ ඒ නිසා අපි තීරණය කරේ මුදල් ආපහු ගෙවන්නේ. ඒක ගන්න ඕන. දැන් මේකේ ඉන්නවා නින්දිත විදිහට මේක එපා කරනවා. මගේ ආධාර මුදලක් ඕනේ නැහැලු. මම අහිංසක මිනිස්සු අවුරුදු 1කමාරක් රැවට්ටුවලු, වංචාවක්ලු කෙරුවේ, මේක බොරුවක්ලු. ඉතින් එහෙම අය දැන් මේකේ මුදල් ඉල්ලගෙන ඉන්නවා. එතකොට ඒ අයට දැන් මම දැනුවත් කරලා තියෙනවා මේ මාසේ 28 ඇවිල්ලා තමන්ගේ මුදල් ගන්න පුළුවන්. අලුත් අංකයක් දීලා තියෙනවා 077යි 60යි 59යි 507. ඒකට WhatsApp ඇඩ් වෙලා තමන්ගේ නමයි බෙදහු මුදලයි දාන්න පුළුවන්. හැබැයි මේ ලියුම් ගත්තු අයට මුදල් ආපහු ගෙවීමක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒක කරගන්න ඕනේ. මම කියන්නේ මේ ආධාර වැඩසටහන ඉන්න අයට තමුන්වහන්සේලා සියලුම දෙනා ලොකු ප්‍රශ්නවල ඉන්න අය, ඒ වගේම ණය ප්‍රශ්නවල ඉන්න අය, පොලි ප්‍රශ්නවල ඉන්න අය ඔක්කොම මන්ද සමහර අය බෙල්ල වැල දා ගන්න තැනක ඉන්නේ. වහබොන තැනක ඉන්නේ. හැබැයි මේකට විසඳුමක් මම දෙනවා. තව මාස 2-3ක් යනකොට මේ වැඩේ ඉවරයි. දැන් ලබා දීලා තියෙන දිනවලට
ඒ කටයුතු වෙනවා. මෙතනදී මේ වැඩේ ගොඩාක් අමාරුවෙන් අපහසුවෙන් රටේ තියෙන දැන් අලුත් රජයත් එක්ක තියෙන නීති රීතිත් එක්ක ඒවා තමුන්නාන්සේලාටත් ගැටලුවක් නැතුව මටත් ගැටලුවක් නැතුව අපේ ආයතනයට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතුව මේ කටයුතු ඉවර කරන්න තමයි මම මහන්සි වෙන්නේ. ඒ නිසා මේකට සහයෝගය දෙනවා මිසක් මෙච්චර අවුරුදු 1මාරක් ඇතුළත මෙච්චර වැඩ කොටසක් කරපු මට කිසිම දෙයක් නොකරපු මිනිහෙක් ගන්නට මෙතන ඇවිල්ලා හැසිරෙන්නේ මට මෙතන කටයුතු කරන්න මෙතනට ඇවිල්ලා නරකම විදිහට මෙන්න මේවා අවබෝධයක් ඇති කරගන්න. මේකේ සමාජිකත්වයේ ලවපු අය අර එළියෙන් අර මොන හරි මේ කඩපිල් ගාන ඉඳගෙන ඉන්න මිනිස්සු මේ දවස ගෙවා ගන්න බැරුව කටමැටි දොඩෝනේ වහගෙන ඉඳගෙන මේ ඒවා ඔලුවට දාගෙන තමන්ගේ ප්‍රශ්නේ විසඳන්න ඉන්න මිනිහව පාගලා නිඳා කරලා අපහාසයට පත් කරලා පීඩනයට පත් කරලා කරදර ඇති කරලාද මේක ගන්න හදන්නේ. මෙන්න මේ තත්වයෙන් සමිතියේ සමාජිකයන් හැටියට මේකෙන් මිදෙන්න. දැන් අපි ඔය ආරම්භ කෙරුවා ශිෂ්‍යත්ව ආධාර වැඩසටහන හරි වැදගත් දෙයක්. මොකද වගේ ඔය කොරියන් ආයතනයේ මමත් පොත්තරන් මේ ආධාර මුදල් අරන් ඉගෙන ගත්තා මමත් මගේ පියාගේ කාලෙදී. ඒ හින්දා මේ හරි වැදගත් ආයතනයකට තමුන්ලව සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ හින්දා ඉදිරියේදී ඔය ළමයි ඉගෙනගෙන ඉවරනකම්ම ඔය මුදල් මාසිකව දානවා. ඔක්තෝබර් මේ 19 වෙනිදාන් පස්සේ පටන් ගන්නවා ඒක. ඒතර මේ වැදගත් වැඩසටහන් තමයි මම හඳුන්ලා දීලා තියෙන්නේ. මේක මේ මෙතන ඉන්න මේ කොට්ටාස 4-5 කරලා මේක අවසන් කරන්න පටන් ගත්ත වැඩක් නෙමෙයි. මේක ලංකාවේ ප්‍රජාවට ක්‍රියාත්මක කරගන්න හදන සංවිධානයක් මේක. මේක ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ හින්දා මම තමුන්නාන්සේලා සියලු දෙනාගෙන් ඉල්ලන්නේ අනිත් එක මේකේ වැඩ කරලා අයින් වෙච්ච අය. දැන් ඔය සමන් කියන එක්කෙනා. එයා රණවිරුවෙක්. ඒතර මම එයාට ගරු කෙරුවා. ඒතර එයා කණ්ඩායමක් හැදුවා මේ රණවිරු විශ්‍රාම ගියයි 12 දෙනෙක්. මෙයාට ගියක් දුන්නා මේගොම ඉන්න. මගේ ආරක්ෂාව පිණිස සිකියුරිටි එක හදන්න. මාසෙකට එක්කෙනෙකුට 1,25,000ක් ගානේ ගෙවුවා 12 දෙනාට. මාස 6ක් ගියක් කරන් දුන්න පහසුකම් සහිත. එතකොට ඒ ගෙයි විදෝ මාසෙට 75,000ක්. මාස 6ක් ඒ ගෙයි හිටියා. වෑන් එකක් කරන් දුන්න මේ 12 දෙනාට කාර්යාලයට යන්න එන්න ලක්ෂ 8ක් මාසෙට. එතකොට හයිරොප් වෑන් එකක් සියලු පහසුකම්. එතකොට ඒකට ලක්ෂ 48යි. එතකොට මේ වගේ හොඳට කණ්ඩ බොණ්ඩ දුන්නා. මේ වගේ මල් ළඟ තියාගත්තු මේ වැඩ කරපු අය අද 2.50 වැඩ කරලා මේ ආයතනෙන් ඉවත් වෙලා මට ගොඩාක් අලාභහානි කරලා තියෙනවා. දැනුත් ඒගොල්ලෝ කරමින් ඉන්නවා. ඒ වගේ මම කියන්නේ මේකේ පසින්දු අයින් වුණා. ඒතකොට තවත් කීප දෙනෙක් මේකෙන් ඉවත් වුණා. දැන් වෙබ්සයිට් එක හැදුවේ පසින්දු. දැන් වෙබ්සයිට් එක Google එකේ නැහැ. ඒක අයින් කරලා. කවුද අයින් කරන්නේ? පිටස්තර මිනිස්සුන්ට මේව අයින් කරන්න බෑ. මේවා කරන්න පුළුවන් මේකේ වැඩ කරපු අයටම තමයි. ඉතින් ඒ නිසා මේක අයින් කරේ කවුද කියලා මම දැක්කේ නැහැ. නමුත් කරන්න ඕන පාස්වර්ඩ් ඊමේල් දාන්න අය. ඉතින් මම හැමෝ ගැන විශ්වාස කරලානේ වැඩ කරේ. කරුණා කරලා මම කියන්නේ මේකේ වැඩ කරපු හැම කෙනෙකුටම මේකේ වැඩ කරලා අයින් වෙච්ච හැම කෙනෙකුටම මම ණය නැහැ. ඒගොල්ලෝ ආවේ මට උදව් කරන්න නෙමෙයි. ඒගොල්ලෝ ආවේ රස්සාවට. එයාලට මම සතියට රුපියල් 25,000 ගානේ හැම කෙනෙකුටම ගෙවලා තියෙනවා. මාසෙකට ලක්ෂයක්. ඊට වැඩියනුත් දීලා තියෙනවා. කණ්ඩ බොණ්ඩ දීලා තියෙනවා. මම මේවා කියන්න හේතුව මම නිකමෙක් විදිහට මාව සලකන හින්දා මේ තත්ත්වෙන් පත් කරලා තියෙන නිසා මම ඒ කරපු කියපු දේවල් කාටවත් කියන්නේ නැහැ. මේක වැඩ කරපු අයට වාහන දුන්නා. ගොඩාක් වැඩ කටයුතු කරලා තියෙන්නේ මම මේ වෙනකොට. දැන් මේ අවුරුද්දේ මාර්තු වල ඉඳලා අප්‍රේල් මැයි ජුනි ජූලි මේ මාස 4 තමුන්නාන්සේලාගේ මේ ආධාර මුදල ලබා දෙන්න ඒ තැනින් අරගෙන මේ නීතියේ ප්‍රශ්නත් එක්ක මේ ASCII තියෙන ගැටලුත් එක්ක මේ කරන නින්දාත් එක්ක මේ පීඩනත් එක්ක මේ වැඩ කරන කඩාකප්පල් ක්‍රියාවල් එක්ක මේ ඔක්කොන්ටම මුණ දීගෙන මේ මාස 4 මේ වැඩ පිළිවෙල හදන්නේ මේක දෙන්න අධික ලොකු මුදල් ඉල්ලලා තියෙන්නේ.
එතකොට මේ මුදල් ලබා දුන්නාම ඔයගොල්ලන්ට තියෙන සතුට කොහොමද? ඔයගොල්ලන්ගේ ජීවිතේ කවදාවත් ජීවිතේ තියෙන තාක්කල් විසඳන්න පුළුවන් ප්‍රශ්නද තියෙන්නේ. එතකොට ඒවට විසඳීම අවුරුදු 1කමාරකින් ලැබුණාමයිද? එහෙම ලැබුණාම තමුන්ලට තියෙන නිදහස කොහොමද? මෙන්න මෙව්ව ගැන හිතන්න. මාත් එක්ක එකතු වෙලා සමාදානයෙන් සන්තෝෂෙන් එක කරගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේ ඉදිරි වැඩ ටිකට සහයෝගය දෙන්න. හැමෝම මේක ගැන අවධානය යොමු කරන්න. දැන් ওই විදේශ ආධාර වලට ඉන්න අය මේ රුපියල් 5000යි 2000යි 10000යි බඳලා තියෙන්නේ. ඒකෝ ලොකු මුදල් ලක්ෂ 5 15 20 විදේශ ආධාර. ඒතකොට මෙතනට ඇවිල්ලා මෙහෙම පීඩන ඇති කරන්න ඕනේ නැහැ ඒගොල්ලෝ. ඒ නිසා මේකේ වැඩ කෙරුවනම් කාට හරි උපරිමයෙන් සලකලා තියෙනවා මම. ඒ හැම කෙනෙක්ම දන්නවා හිතට එංගව. දැන් මට තර්ජනය කරනවා. මාව මරනවලු. සමාජිකයන් එක්ක එකතු වෙලා මේක කඩාකප්පල් කරනවලු. මාධ්‍ය සංජාසන කරනවලු. මේක පිරමීඩ කේස් එකක්ලු. දැන් අර එළියේ ඉන්න උන් ඒ කීකේ හිටියේ දැන් මේකෙන් වැඩ කරලා අයින් වෙච්ච උන් ඒක කියනවා. මම මේ කියන්නේ මෙහෙමයි. මේ වගේ මේ ලංකාවේ මේ ප්‍රජාවට මේ තත්ත්වය නිසා තමයි කවදාකවත් ගොඩ යාමක් නැත්තේ. හැමදාම බැංකුවල ණය වලට අහු වෙලා මෙහෙම දුක් විඳින්නේ. හරිද? මම මේවා කියන්නේ මං හදවතින්ම මේ රටට ආදරය කරන මිනිස්සෙක් මේ වැඩේ කරන්න පටන් ගන්න තියෙන්නේ මිනිස්සු වෙනුවෙන් හොඳ සමිතියක් ගොඩනගන්න. මේක හිතට අල්ලන්නේ නැති. හරිද? මේක නීච විදිහට නින්දිත විදිහට මේක කැත කරන එපා කරන හදවත් තියෙන මිනිස්සු මේකේ ඉන්නවා. ඒගොල්ලෝ මේකෙන් කොහොම ඉඳලා මේකේ ප්‍රතිලාභات අරන් අයින් වෙයි. ඒක මට ප්‍රශ්නයක් නැහැ. හරිද? මම ගහක් හිටෙව්වා. ඒකේ ගහ හැදිලා තියෙනවා. ඒකේ ගෙඩි හැදිලා පැහිලා දැන් ඉදිලා තියෙනවා. ඒකේ ඇවිල්ලා කුරුල්ලෝ ගෙඩි කනවා. සමහරලාට සර්පයි ඇවිල්ලා කන්න පුළුවන්. සමහර ලේන්නු ඇවිල්ලා කනවා. විවිධ සත්තු ඇවිල්ලා ගහෙන් ගෙඩි කනවා. ඒත් ගහයකට විරුද්ධ වෙන්නේ නැහැ. මා සුබාදහයි මිනිස්සෙක්. හරිද? මම මේ සමිතිය හදන්නේ එහෙමයි. මගේ අදහස් ප්‍රතිපත්ති එව්වා. ඉතින් ඒ නිසා ඕන කෙනෙකුට ඕන තරාතිරමක කෙනෙකුට ඕන වැරදි කරන කෙනෙකුට ඕන හොඳ කරන කෙනෙකුට තරාතිරමක් නැතුව මේ සමිතිය සමාජිකත්වයේ ඉන්න පුළුවන්. ඒවට මට මගේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ මේ ගහට හානි කරන්න එපා. ගහේ ගෙඩි කන්න. හරිද? ගහට නැගලා ගහේ ගෙඩි කන්න. ගහේ පළදාව භුක්ති විඳින්න. හැබැයි ගහට හානි කරන්න එපා. මං දවසක් මේ ගහ බලවත් වෙන දවසක් එනවා. එදාට ගහට හානි කරන්න එපා. හානි කෙරුවොත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ හින්දා මම කියන්නේ මේක හිතන්න යහපත් වෙන්න මිනිස්සු හැටියට. හරිද? එහෙම වෙලා මේ සමිතියට පූර්ණ සහයෝගය ලබා දෙන්න. මේ රටේ මේ වගේ වැඩපිළිවෙලක් දේශපාලනෙන් තොරව හැදෙනවා නම් කොච්චර හොඳයිද? වැඩි ඕනේ නැහනේ. අවුරුදු 1කමාරක් ඇතුළත මම කරපු වැඩ ටික මැසි තමුල්ලට මහා විශ්වාස කරන්න. වෙන මොනවත් ඕනේ නැහැ. බොහොම ස්තුතියි.